අපි දැන් ඉන්නේ අම්බලන්ගොඩ. Happy birthday. හොයාගන්න නම් හොයාගන්න ඕනේ මේ වගේ කෙල්ලෙක්. Hi guys, welcome back to my YouTube channel. මට දැන් නම් ඇත්තටම ට්‍රැක් වගේ අපේ බ්‍රෝගේ බර්ත්ඩේ කෙනෙක් හිට දැන්. අද තමයි ඔක්කොම ඔයගොල්ලෝ කරගන්න තියෙන්නේ. ඉතින් මේ මම ටික කරගෙන යන ගමන් ඉතින් අපේ බ්‍රෝගේ බර්ත්ඩේ එක හෙට ඉතින් ඔයාලට කියන්න ලොකු කතාවක් තියෙනවා. මොකද මේ හරියටම විවසනේ දවස් ටික තමයි යන්නේ. ඉතින් මම මේ පාර ඇත්තටම වෙනස් දෙයක් කරන්න ඉන්නේ. මේ මගේ හිතේ තිබ්බේ අනිත් පැත්ත කැරකිලා වගේ තමයි කොහොමද කරන්නේ. මේ ඉතින් බලමු. හෙට තමයි බර්ත්ඩේ එක. හෙට යාගේ බර්ත්ඩේ එක දවසේ මොකද වෙන්නේ? එයාට මගේ gift එක වෙනකොට මොනවද දෙන්නේ? ඇත්තටම හරි අමුතු වෙනස්. මම නොහිතපු දෙයක් තමයි දැන් දෙන්නේ අන්තිමට. හොඳටම සනීපත් නැහැ මට. අපි බලමු මොකද වෙන්නේ කියලා. අද තමයි හැමදේම ඉවරයක් කරගන්න තියෙන්නේ. ඒක බලමු. The next day. අපි දැන් මේ ඉන්නේ බොරලැස්ගෙමුවේ. ඉතින් මට කලින්වත් එතිවත් මුකුත්ම වීඩියෝ ක්ලිප්ස් ගන්න බැරි වුණා. ඉතින් මාරම වැස්ස. මොකද මේ විවසනේ පටන් ගත්ත දවස්. දන්නවනේ වැස්ස කොහොමද කියලා. 2 hours later. ඉතින් අපේ බ්‍රෝව තියලා එයාගේ යාළුවෝ කට්ටියත් එක්ක මම වැඩ ටික කළා. දැන් මාව සර්ප්‍රයිස් කරන්න තමයි යන්නේ. ඉතින් අපි බලමු සර්ප්‍රයිස් එක වෙන්නේ කොහොමද කියලා. මඩ ඔය යමුකෝ. මට පේනවද? තේර මකුලක් අතට අයියේ යන්නේ හොඳ තනි පාර තියෙන බව මේ ජොගින් එකේ. හරි සයිකලේ කරන බය වෙන්න. නෑ යා බය වෙන්න එපා නේ. හරි අඳුර නාර මං කිව්වේ එක්කනේ. ඕ බඩු. මේ දැන් බිම මොනවද තියෙන්නේ? ඔන්න දුවගෙන චුට්ටක් හිවි දෙන්න. දැන් කෙලින් පොළව තියෙන්නේ. දැන් බය වෙන්න පදෙන් කෙලින් පොළව තියෙන කොට අරගෙන. දැන් ටකිට. නෑ උඩු වෙන්න එපා. සයිකල් යනවා. බය වෙන්නේ කොහොමද? මගේ ඇස් දෙක බෙදලා පොවන්න. හරි පොඩි වැටෙන්නේ නෑ. එහෙත් නෑ. දකුණු කකුල තියන්නකො ගොඩාක් ඉස්සරහට තියන්න ඕනේ. ඉතින් මට වෙනස් දෙයක් කරන්න ඕනේ කියලා හිතුවට විවසනේ පටන් ගන්න දවස් කොහමද කියලා දන්නවනේ. ඉතින් බෝට් එකේ රයිඩ් එකක් ගියේ නෑ. බෝට් එක හරියට ඩෙකොරේෂන් කරගන්න ඇත්තටම හිතපු විදියට මුකුත්ම මට කරගන්න බැරි වුණා. අවුලක් නෑ. ඉතින් හැමදේම හොඳ විදියට උනා කියලා හිතනවා.
ඉතින් අපිත් ආවේ මාරම මාර වැස්සක ඒ වගේම යාළුවොත් හොඳටම තෙමිලා ඊට පස්සේ අපිට ආයේ මේක ඉවර වෙලා එන්නත් උනේ මාර වැස්සක ඒ වැසි පාරේ යන්නත් බෑ කොහොම හරි ඉතින් හැමදේම හොඳ විදියට කරගන්න පුළුවන් වුණා කියලා හිතනවා ඉතින් මොකද මගේ යාළුවෝ එයාගේ යාළුවෝ හැමෝම ගොඩාක් මහන්සි වුණා ඉතින් හැමදේම එක සතුටින් බාර ගන්න ඕනේ ඉතින් වෙන දේවල් Halo. Aduh, happy birthday. Ini masih nani pet. Oke ini ambil gue di gimana? ගත්තද ආන්සර්ද මගේ ඉතින් ගන්න කම්බලයි ඉවරලා ආදරේ අරු කේක් කනවා අඩු කේක් කනවා ඉතින් මේ ඉන්නේ අපේ පුංචි පුතාගේ උපන්දිනය අද ගාව ෆොටෝ එක 2025 හරි හරි නෑ ඔය විතර najin bab pura foto wapil udua il උපන්දිනය il මාස 26 වෙන දින මේ ඉරු දිනද ඇයි බං මේ පැත්තට කන්නේ ඉරු දිනද මේ සඳු දිනද ඔය නිතල මේ පැත්තට බැලලා සමියට ඔය පැත්තට බලන්න ඉරු දිනද සඳු දිනද ඉස්කලේ බීච් ඒ අර උඩ ගැලේ මම ලයිව් එකේ එනේ ඔයගොල්ලෝ ඉස්සරහට ඉන්නවා හරි අඩෝ බැලු බීච් කියනවා නේද දැක්කනේ ඉම්බි කඩේ මන් විතරයි I have this in there අද ඉන්නවා නේද බලන්න ඕසෙදි මැරිලා මට කියන්න පුළුවන් මාගේ අයිඩෙන්ටි කාඩ් කියන්නද සුවරේ මුක්ක මුලි කාලා ඉන්නේ නෑ ජයි පපුලක් කිව්වනේ ගියා ස්පෙෂල් තනියම ගෑවා ඇයි බල අනේ කීකින් රහයි බං ඕයි අන්නේ යාඩම රහයිය මුන් දෙන්න කී හිටියා බඩේ අමාරු වෙදී කියලා ඊපාර ඔය එක තමයි දුන්නේ නෑ මේ ඒක දොඩම්බා නුවණ අයියා ඉතින් ඔය විදිහට එතන වැඩ ඉවර වෙලා පික්මන්ට් එක ඉදර ආවා මාර වැස්සක තෙමීගෙන ආවේ ඒ ආවට පස්සේ ඉතින් හෙට දවසේ කතාව මම කියන්න ඉතින් ගෙදර ඇවිත් ඊට පස්සේ අපේ අම්මා gift එකක් දුන්නා අපේ බ්‍රෝට The next day. අපි ගමනක් යන්නයි යන්නේ දන්නේ කොහෙද යන්නේ කියලා අවන්නේ කොහෙද යනවා ඉතින් මං කලින් ප්ලෑන් කරලා බුක් කරලා හැමදේම arrange කරගත්ත දෙයක් ඒත් අද උදේ නැගිටලා මම කෝල් කරලත් අහුවා ඒ පැත්තට වෙද එක ප්‍රශ්නයක් නෑ නේද කියලා. ඉතින් නෑ කිව්ව නිසා තමයි යන්න තීරණය කරේ. ඉතින් මේ හරියටම විවසනේ හොඳටම තියෙන දවස්වල ඉතින් බලන්න පිස් අපි දැන් ඉන්නේ අම්බලන්ගොඩ සර්ප්‍රයිස් එක දෙන්න යන්නේ ඉතින් මම සිලෙක්ට් කරගන්න හිතන් හිටියේ ඔය නුවර ගලහ පැත්ත අන්න ඒ වගේ පැත්තකට යන්න. ඉතින් කොහොම හරි මට ඩවුන් සවුත් පැත්තේ තැනක් ඒ තැනට ආස හිතිලා මම එතනට යන්න තීරණය කරා. ඉතින් කොහොම හරි ඒ පැත්තට ප්‍රශ්නයක් වුණේ නැහැ ඒ දවස්වල. හැබැයි හුළඟ වැස්ස කොයි වෙලේ හරි දැන් ගහක් අඩන් වැටේ කියන තත්ත්වෙට තමයි බයකින් හිටියේ. ඉතින් මෙහෙට එද්දී හොඳටම ප්‍රශ්න ගොඩක් වෙලා තිබුණා. ඉතින් අපි vlog එකේ ඉස්සරහට බලමුකෝ මොකද වෙන්නේ කියලා. ඉතින් අපි ප්ලේස් එකට ආවා.
ඉතින් බලමු අපේ බ්‍රෝ දන්නේ නැහැ මුකුත්ම. ඉතින් එයා සර්ප්‍රයිස් වෙයිද කොහොමද කියන එක බලමු. ඉතින් අම්බලන්ගොඩ එනවා කියලා එයා දන්නේ ආවට පස්සේ. ඉතින් බලමු ඉස්සරහට vlog එකත් එක්ක දිගටම ඉන්න. subscribe කරලා නැත්නම් subscribe කරන්න. හරි ඉතින් ඔන්න අපි අපේ කබානකට ආවා. ඉතින් මේ වෙලාවේ මේ මං කරන්නේ යාට එක්ස්ප්ලেইন කරනවා එයාගේ බර්ත්ඩේ ගිෆ්ට් එක, ට්‍රීට් එක, ඒ දේවල් ගැන මේ වැස්සත් එක්ක හැම දෙයක් ගැනවා. එයාට මම මේ වෙලාවේ එක්ස්ප්ලেইন කරනවා මේ වීඩියෝ එකේ තියෙන්නේ. ඉතින් අපි බලමු එයා කොහොම වෙයිද, එයා සර්ප්‍රයිස් වෙයිද මොකද කියලා. මොකද තව ඉස්සරහට තව ගොඩක් දේවල් තියෙනවා. ඉතින් ඇත්තටම මේක වීඩියෝ කරන්න ඒ දේවල් මුකුත් නෙමෙයි, රිලැක්ස් එකේ ඉන්න ආවේ. අනික දැන් මේ රටේ තියෙන ප්‍රශ්නෙත් එක්ක ගොඩක් එක්සයිටඩ් වෙලා හිටියෙත් අපි. ඉතින් හැමදේම එක්ක බලමු කොහොමද ඉස්සරහට වෙන්නේ කියලා. මගේ ජීවිතේ හැමදේම ලොකුම දක තමයි ඔබ. ඔයා. ආයෙත් ආවොත් තේයි. ඔය තින් ඉන්නවගෙන ලොකුම දක. 2 hours later. ඉතින් මේ වෙලාවෙත් සෑහෙන්න හුලං මාරම විදියට වහිනවා, ඇහෙනවත් ඇති සවුන්ඩ් එක. ඉතින් ඇත්තටම මේක ඇතුලේ හිටියට අපි දැනගෙන හිටියේ නෑ මුකුත්ම ලොකුවට වෙලා ඇති කියලා. ඉතින් ආවට පස්සේ තමයි හැමදේම දැනගත්තේ. හොයාගන්න ඕන හොයාගන්න ඕන මේ වගේ කෙල්ලෙක්. හම්බෙන්නේ නැහැ රේසින් එක. ඉතින් ඊට පස්සේ අපේ ඩිනර් එක ආවා. අපි ඒකත් ඉතින් අරගෙන එළිය පේනවා ඇති සෑහෙන හුලං. ඉතින් අපි මුකුත්ම දන්නේ නෑනේ. මුකුත්ම දන්නේ නෑ. ඉතින් අපි ඔහේ ඒ දවස් ටික එන්ජොයි කරගෙන හිටියා. අපේ අම්මලත් කෝල් කර කිව්වා. ඒත් ඉතින් අපි ඇත්තටම විශ්වාස කරේ නෑ එහෙම දෙයක් දන්නෙත් නැහැ. එළියට ආවට පස්සේ තමයි අපිටත් හැමදේම තේරුනේ මොකද්ද මේ වෙලා තියෙන්නේ කියලා අපිටත් හිතාගන්න බැරි වුණා.
ඉතින් ඔය විදිහට ඉතාලි ගියා. ඊට පස්සේ අපි නිදා ගන්න ගියා. ඉතින් වැස්ස උණුගෙක් අපිට බයක් දැනුණත් අපි මෙච්චර ලොකු දෙයක් වෙයි කියලා දැනගන්න හිටියේ නැහැ. ඉතින් ආවට පස්සේ තමයි මේ හැමදේමත් දැනගත්තේ. ඉතින් හැමදේම ආයෙත් තිබුණ විදිහට එන්න ඕන. මොකද මේ නොවැම්බර් වල ගත්ත වීඩියෝස්. ඉතින් මේ වෙද්දි හැමදේම හොඳ විදිහට වෙනවා. ඉතින් ලස්සනට හැමදේම හොඳ විදිහට තියෙන්න ඕන. The next day. ඉතින් කොහොම හරි කතාවෙන් කතාව මේ ප්ලේස් එක ගැනත් කියන්න බැරුණා. ඉතින් මේක නම් හැමෝම දන්න ප්ලේස් එකක්නේ. ඉතින් එද්දිම දැනගන්න නැති මේ කොහෙද කියලා. ඉතින් චෙක් ඉන් උනේ අපි හවස 6ට. අපිට චෙක් අවුට් වෙන්න තියෙන්නේ හවස 6ට. ඉතින් මම හිතපු විදිහට බොයිෆ්‍රෙන්ඩ්ට මට ට්‍රීට් එක දෙන්න පුළුවන් වුණා කියලා හිතනවා. ඇත්තටම ගොඩාක් හැමදේම ගැන වීඩියෝ ක්ලිප්ස් ගත්තේ නැහැ. මොකද මෙතනට ආවේ එකක් අපේ බ්‍රෝව සර්ප්‍රයිස් කරන්න, යාට ට්‍රීට් එක දෙන්න, ඒ වගේම රිලැක්ස් එකේ ඉන්න. ඉතින් ඒකත් එක්ක මෙමරි එකක් විදිහට තමයි ඉතින් පස්සේ මතක් වෙලා වීඩියෝ ක්ලිප්ස් ටිකක් අරගෙන ඉතින් vlog එකක් කරන්න ඕනි කියලා හිතුනේ. ඉතින් අපි බලමු ඉස්සරහට මොකද වෙන්නේ කියලා, කොහොමද දවස ගෙවෙන්නේ, අපිට මොනවද උනේ කියලා. ඉතින් මේ තියෙන ගඟක්. ඉතින් මේ තියෙන මාදු ගඟද කොහෙද? ඉතින් ගඟ ගාස් ඒ ඔක්කොමත් එක්ක අපේ අම්මලා කෝල් කරලා කියපු දේවල්ත් එක්ක අපිත් ටිකක් බය වුණා. මොකද සෑහෙන හුලන් සැරයි වැස්ස. හැබැයි අර අනිත් තැන් වලට වගේ එක දිගට වහින්නේ නැහැ. වැස්ස පායනවා, අවුව වැටෙනවා. ඒ දේවල් එක්ක මික්ස් එකේ තමයි හැමදේම ෂේප් එකේ තිබුණේ. ඉතින් ඊට පස්සේ ඉතින් වොෂ් එකක් දාගෙන කරගෙන ඊට පස්සේ ඉතින් අපිට ලන්ච් එකක් ආවා. අපි ලන්ච් එකත් අරගෙන ඒ විදිහට ඉතින් දවල් වරුව ගෙවුණා. 2 hours later. තේරෙනවා? පියසලා තුළුල් වෙලා ආදරේ. ඉතින් සර්විස් එකත් මාරම හොඳයි, හරිම ෆ්‍රෙන්ඩ්ලි, ඒ වගේම කෑමත් මාර රසයි. ඉතින් අපි ලන්ච් එක අරගන්න ගමන් ඉද්දි මෙන්න මෙයාලරික ඇවිත් බලාගෙන හිටියා. මේ හරි ලස්සනට බලාගෙන ඉන්නවා එයාලා. කිසිම කරදරයක් නැහැ හැබැයි එයාලගෙන්. මේ පැත්තේ ඉන්න යාළුවෝ කට්ටියක් තමයි එයාලා මං හිතන්නේ. ඉතින් ওই විදිහට හවස් වුණා. කොහොම හරි ඊට පස්සේ අපිට ඩෙසර්ට් එකට ගොඩක් දේවල් තිබ්බා. ඉතින් මීට ඇරෙන්න අපි ගොඩක් කෑම කෑවා. ඒවා වීඩියෝ කරන්න බැරි වුණා. මොකද ඉතින් ඇත්තටම පස්සේ තමයි vlog එකක් කරන්න ඕනි කියලා හිතුනේ. ඉතින් ඒ වෙද්දී හොඳම දේවල් මගේ ඇරිලා. ඉතින් කොහොම හරි අපි චුට්ටක් ඇවිදින්න කියලා එළියට ආවා හවස. මහා වැසි හලෝ. අඩෝ අපි නිද හැරෙමු. දෙවෙනවා.
ඉතින් මේ වගේ ප්‍රශ්නයක් වෙලා තියෙන වෙලාවක ගෙදරින් එළිය හිටියමද කොහෙද? මොකද මුකුත්ම දන්නේ නැහැ. අනික දකුණු ඒ පැත්තට මුකුත් ප්‍රශ්නයක් ලොකුවට තිබුණෙත් නැහැනේ. YouTube channel. Wah. අපි හවස තමයි එන්න පිටත් උනේ. ඉතින් ගොඩක් රැ වුණා. ඉතින් අපි හැමදේම කරගෙන ආවට අපේ ටවුන් එකට ආවට පස්සේ අපිට ගෙදර එන්න හම්බුනේ නැහැ. 24 hours later. ඉතින් අපි එහෙන් කොහොම හරි ආවට මෙහෙට අවිල්ලා එහෙන් පික් මිදාගෙන මෙහෙන් පික් මිදාගෙන මොන දේ කරත් අපේ ටවුන් එකට ආවට පස්සේ අපිට එන්න උනේ නැහැ. මොකද හැම තැනම වතුර දාලා යට වෙලා. ඉතින් ගෙවල් වල ප්‍රශ්නයක් වෙලා නොතිබුණත් අපිට එන්න උනේ නැහැ. ඉතින් එදා රාත් කොමාරි පාරේ තමයි අපිට ඉන්න උනේ. කොමාරි උදේ වතුර අඩුවේ කියලා. ඉතින් මේ බස් එකේ අපි ගෙදර එන්නේ ඊට පස්සේ දවස් උදේ තමයි. ඉතින් ලොකු කරදරයකට තමයි මුණ දෙන්න උනේ. ඉතින් හැමදේම ආයෙත් හොඳින් තියෙන්න ඕනේ. ඉතින් ආයෙ vlog එකක් අරන් එනකන් සතුටින් පරිස්සමෙන් ආදරෙන් ඉන්න.